ආයිබෝවන් අද අපි රස මැංගෝ පිකල් එකක් හදමුද. ඉතින් මේක හදාගන්න ගොඩක් ලේසියි. විනාඩි 10ක් 15ක් යනකොට ඉක්මනට අපිට මේක හදාගන්න පුළුවන්. අපිට මාසයක් දෙකක් තියාගෙන කන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මට මගේ යාළුවා කියලා දුන්න විදිහට නම් එයා ගන්නේ කොළ පාට අඹයක කියලා කිව්වා. මම ඒ උනාට අර උයන් තියෙන කොළ පාට අඹයකින් තමයි යාළුවා හදන්නේ. මං ඒ උනාට ඒකෙන් හදන්නේ නැහැ. මම මැංගෝ පිකල් හැමදාම හදන්නේ අපි පළතුරක් විදිහට කන්න තියෙන මැංගෝ එක තියෙන්නේ. ඒකේ චුට්ටක් ලාවට ඉදීගෙන එන ඒවා. ගොඩාක් ඉදුණ ඒවා ගන්න එපා. ලාවට ඉදෙන්න ඔන්න මෙන්න තියෙන ඒවා. ඉතින් මම අද ගෙනාවේ මෙන්න මේ වර්ගයේ අඹ. මේ මොන වර්ගය කියන්නද කියන්න නම් මම දන්නේ නැහැ. මොකක්ද ඒ වර්ගය කියන්නේ දන්නේ නැහැ. ඉතින් මේක ඉදෙන්න පටන් ගන්න ඔන්න මෙන්න වගේ තියෙන. ඉතින් මම ඒ ටික මේ විදිහට චූටි චූටි කෑලි වලට කපලා බවුල් එකකට දාගත්තා. ඔයාලට පුළුවන් නම් පීන වහන්න පුළුවන් එකක් ගන්න. එතකොට අපිට මේක මික්ස් කරගන්න ලේසියි. ඊට පස්සේ මම ලුණු තේ හැන්දක් දෙකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේක මෙහෙම හොඳට මික්ස් කරනවා. මික්ස් කරලා ඒක මම පැත්තකින් තියලා ඉතුරු අවශ්‍ය දේවල් ටික සකස් කරගන්නවා. ඉතින් අපිට මේකට ඕන උළුහාල්. මෙතන උළුහාල් තේ හැන්දක් මම අරන් තියෙනවා. උළුහාල් ගොඩාක් වැඩි කරගන්න එපා. එතකොට තිත්ත රසක් එනවා. ඊට පස්සේ අපි මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. ගොඩාක් කළු වෙනකම් බැද ගන්න එපා. ඉතින් දැන් මගේ උළුහාල් ටික බැදලා ඉවරයි. මම මේ ටික ගලේ දාලා අඹර ගන්නවා. ඔයාලට පුළුවන් මේක බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කරගන්නත්. මම ගොඩාක් වෙලාවට ගලේ තමයි අඹර ගන්නෙ. මොකද මට හිතෙනවා රසයේ වෙනසක් තියෙනවා කියලා බ්ලෙන්ඩර් එකට දාලා මේව කරගනිද්දී ගලේ අඹර ගනිද්දී. ඉතින් මම තව අබතේ හැඳි දෙකකුත් දාලා මේක බෙද ගන්න යන්නේ. මේක අපි අර කියන්නේ කබලේ බදිනවා කියලා. එන්නේ මේ විදිහට තෙල් නැතුව තමයි බදින්න ඕනේ. ඉතින් ඒක එහෙම බෙදෙනකන් මම තව චුට්ටක් හොඳට උළුහාල් ටික කුඩු කරගත්තා. ඉතින් අබ ටික ඉච්චර බැදෙන්න වෙලා යන්නේ නැහැ. ටික වෙලාවකින් අබ පුපුරන්න ගන්නවා. එතකොට අපි මේක ලිපෙන් බා ගන්න ඕන. ඉතින් දැන් අබ පිපිරීගෙන එන්නේ. මම මේ ටිකත් මේකටම දාලා අඹර ගන්නවා. ඔයාලා උයන්න හුරු නැත්තම් පොඩක් පරිස්සමට මොකද මේවා රස්නේ හන්දා අත් එහෙම පුච්ච ගන්න එපා. ඊට පස්සේ මම මේ ටික හොඳට බ්ලෙන්ඩර් කර අඹරගෙන ඉවරලා ඒක පැත්තකින් තියාගෙන පොල් තෙල් ටිකක් ඇතිලියකට දාලා ලෑස්ති කරගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් එළවලු තෙල් උනත් දාන්න පුළුවන්. සන්ෆ්ලවර් ඔයිල්, කෝන් ඔයිල් ඕන එකක් ඔයාලා ගන්න. මම ගන්නෙ පොල් තෙල්. ඉතින් මම මේ පොල් තෙල් ටික රත් වෙන්න තියලා ඒකට අබ චුට්ටක් දාගත්තා. දැන් අබ ටික පුපුරගෙන එනකොට මම ටිකක් ලොකුවට කපාගත්ත සුදු ලුණු ගෙඩියකම පික් ටික. ඉතින් මැංගෝ පිකල් එකට සුදු ලුණු දැම්මහම මාර රසක් එනවා. ඉතින් මේ සුදු ලුණු ටික බැදෙන්න පටන් ගන්නකොටම වගේ මම මේකට කරපිංච අහුරක් එකතු කරගන්නවා. මේ කරපිංච මම හොඳට හොදලා පොඩක් තෙත මාතු කරලා තමයි ගත්තේ. ඉතින් මේකත් අර අමුතු ලස්සන කලර් එකක් එන්නේ. ඒ වගේ වෙනකම් බැද ගන්න ඕන. සුදු ලුණු ගොඩාක් බැද ගන්න එපා. චුට්ටක් බැදගත්තාම ඇති. මොකද කරපිංච බෙදෙන්න යන වෙලාවෙදී අපි අනිත් දේවල් කරගන්න වෙලාවෙදිත් සුදු ලුණු බැදෙනවා. ඒ හින්දා යන්තම් බැදෙන්න පටන් ගන්නකොටම අපි මේකට කරපිංච ටික එකතු කරනවා. ඔයාලට බැරි වෙලා හරි සුදු ලුණු ටික වැඩිපුර බැදුනොත් එහෙම ඒක පැත්තකින් අරන් තියලා ඉතුරු ටික පටන් ගන්න. ඊට පස්සේ මම දැන් මේකට අඹරගත්ත උළුහාල් ටිකයි අබ ටිකයි එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම ගොඩාක් ගින්දර අඩු කරලා තියෙන්නේ. මොකද මේව ඔක්කොම අපි බැදලානේ ගත්තේ. ඉතින් ගොඩක් බැදුනොත් පිච්චිලා තිත්ත රසක් එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මම ලිප ගොඩාක් අඩු කරගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මිරිස් කුඩු තේ හැඳි තුනකුත් එකතු කරගත්තා. මේ මිරිස් මං ගෙදර හදපුවා. ඉතින් ගොඩක් සැරයි මං ඒ හින්දා ගොඩාක් එකතු කරේ නෑ. චුට්ටයි එකතු කරේ. ඉතින් ඒ ටිකත් එහෙම එකතු කරලා මම මේකට සීනි ටිකකුත් එකතු කරගන්නවා. මම එකතු කරන්නේ දුඹුරු සීනි. ඔයාලට පුළුවන් සුදු සීනි කැමති දෙයක් එකතු කරගන්න. සීනි ටිකක් වැඩිපුර මම එකතු කරගත්තා. මොකද මිරිස් කුඩු එක මාරම සැරයි.
ඉතින් ඊට පස්සේ මම මේකට විනාගිරි ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේකත් හොඳට මික්ස් කරලා ලිප් ඕෆ් කරගන්නවා. දැන් අපේ මිශ්‍රණය හරි. දැන් ඊට පස්සේ මම මේක අඹයකට දාගන්නවා. අඹයකට දාගෙන අඹ කෑලි ටිකක් මම මේ ඇතිලිට දාලා පොඩ්ඩක් ඒක පිහලා ගන්නවා. මොකද ඒකේ ගොඩාක් ඇලිලා තියෙනවා මේ අපි හදපු මිශ්‍රණය. ඉතින් මම මේ විදිහට අඹ කෑලි ටිකක් දාලා ඒ ටිකත් මික්ස් කරලා ගත්තා. දැන් ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මික්ස් කරලා හොඳට ජීවාණුහරණය කරපු බෝතලයක දාලා වහලා තියාගන්න. ඔයාලට මාසයක් දෙකක් කන්න පුළුවන්. ඒ වුණාට මට අනිවාර්යයෙන්ම ෂුවර් ඔයාලා මාසයක් දෙකක් මේක තියාගන්නේ නැහැ. ඔයාලා ඉක්මනට මේක කාලේ ඉවර කරනවා. ඉතින් දැන් මගේ අච්චාරුව රෙඩි. ඉතින් ඔයාලට දැම්ම කන්නත් පුළුවන්. ටික පහෝදර කනකොට තමයි මේක රස. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු සමු ගන්නවා. සුබ දවසක්. ගිහින් එන්නම්.